පරිසරය ගැන කතා කරලා පරිසරය අපි ඒ විදිහට අඳුනගෙන මේ අපි මේ ලෝකය ගැන රට ලෝකය ගැන අපි අඳුර ගන්නවා. ඒ වගේම දැන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ මම දැක්කා ඊයේ කොහොද ටීවී එකේ කියනවා මේ මනුස්ස ශරීරය තුල මේ ඉරුවෙලියේ රස්නයට හැම මත පිළිකාවක් නිර්මාණය වෙනවා කියලා. ඒතර හැම මත පිළිකාවක් නිර්මාණය වෙන්නේ ඉරුවෙලියට කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ පිළිකාවට බෙහෙත් කෙරුවා කියලා අපේ ජීවිතේ අර්ථවත් වෙනකට එන්නේ නැහැ. අර්ථවත් වෙනකට එන්න විදියකුත් නැහැ. ඒකින්ද හැම මත පිළිකාවක් වෙනවා නම් ඒ පිළිකාවට වෙන්නේ කොහොමද? මෙහෙමයි වෙන්නේ. දැන් අපේ ශරීරයට අපි දැන් මේ පරිසරයේ අපි මේ ජීවත් වෙන පරිසරයේ ක්‍රමානුකූලව එතකොට සියුම් පටල ඝනකම මාංශ පේශීන් සියුම් පටල ඝනකම මාංශ පේශීන් සියුම් පටල ඝනකම මාංශ පේශීන් වගේ කොටස් මේ පරිසරයේ දිනව අපි මේ විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් මේ හරකගේ මස් අතර තමයි පෙන්වන්න පුළුවන්. මම ඊළා වීඩියෝ එකේ ඔයගොල්ලන්ට හරකගේ මස් අතරින් මම මේ සියුම් පටල ඝනකම මස් මාංශ පේශීන් එහෙම අරන් පෙන්වන්න. එතකොට එහෙම පෙන්වනකොට අපිට මේ ඉරුවෙලිය මේ පරිසරයට මුදාහරන අපිට මේ ලෝකයට මුදාහරනකොට මේ මාංශ පේශීන් අතරින් සියුම් පටල වලින් අපිට ඉරුවෙලිය ළඟා වෙන්නේ ඉරේ රස්නය 100%යි නම් අපිට එන්නේ දශම තිතක ප්‍රමාණයක්වත් අපේ ශරීරයට ලං වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ ලං වෙන්නේ නැති හින්දා අපේ මේ ශරීරයේ පරිසරයත් එක්ක ගොඩාක් බැඳීම් තියෙන හින්දා පරිසරයේ තියෙන මේ ගස් කොළන් වල ඔක්සිජන් ඒ දේවල් ළඟා වෙන හින්දා එතකොට මොකද වෙන්නේ? මේ අපිට දැනෙන්නේ ඒක අපේ ශරීරයට පෝෂණයක් විදිහට. මොකද අපේ ශරීරය ඉරුවෙලියට ආකර්ෂණය වෙමින් අපේ ශරීරය වර්ධනය වෙමින් අපේ ශරීරයේ තියෙන පුංචි ඉන්ද්‍රියන් විවරණය වෙමින් අපේ ශරීරය පිපිදෙනවා. නමුත් අද වෙනකොට වෙලා තියෙනවා ඒ සියුම් පටල සියලු දේ විනාශ වෙනවා. කියන්නේ සියුම් පටල විනාශ වෙන්න හේතුව වෙන්නේ මේ සියුම් පටල වලට මේ පරිසරයේ තියෙන ඔක්සිජන් එතකොට මේ පරිසරයෙන් අතහැරෙන පරිසරයේ නිර්මාණය වෙන ගහෙන් කොළෙන් එන දේවල් පොළොවෙන් එන දේවල් මේ හැමදේම අද වෙනකොට නැහැ. ඇති වෙන්නේ හේතුව මොකද? මේ පරිසරය අපි ඒ තරම් විනාශකාරී විදියට විනාශයට ගිහිල්ලා තියෙනවා. එතකොට එහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ? අර ඉරුවෙලිය අපිට දශම වලින් ආපු ඉරුවෙලිය අද වෙනකොට ඇහිලා තිනවා 10%ක්. 10%ක් ආවට පස්සේ අපේ ශරීරයට මේ ඉරුවෙලිය අපි හෙවණ ඉන්දියත් ගේ ඉන්දියත් කොතනක ඉන්දියත් අපේ ශරීරෙ මේ ඉරුවෙලිය තර්ජනාත්මක විදියට දැනෙනවා. දැනෙනකොට මොකද වෙන්නේ? ඕගොල්ලෝ දන්නවද අපේ මේ හැම අතර තියෙනවා ඉන්දිකටු තුඩවල් වගේ දාඩියේ එන්න තියෙන පුංචි සිදුරු. එතකොට මේ පුංචි සිදුරට අපේ ඉරුවෙලිය වැටෙනකොට අපේ මොකද කරන්නේ? අපේ ශරීරයෙන් එළියට දහඩිය පිට කරමින් මේ ඉරුවෙලියේ තියෙන රසායනික කොටස් එළියට දානවා. නමුත් අපේ ශරීරයට මේ පුංචි සිදුරු වලින් ඉරුවෙලිය ඇතුළු වුණා කියලා අපිට ඉරුවෙලියේ තියෙන රසායනික කොටස් එළියට දාන්න බෑ. මොකද අපේ ශරීරයේ තියෙන උෂ්ණත්වයට වැඩිය මේ පරිසරයේ තියෙන ප්‍රාණ උෂ්ණත්වයට වැඩිය ඉරුවෙලිය අපිට තදින් වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ මේ ගියේ ඉරුවෙලිය අපේ ශරීරය ඇතුළු වුණු මේ ආලෝකයේ ඉරු ආලෝකයේ තියෙන රසායනික කොටස් අපේ අර පුංචි සිදුරු අතරේ හිර වෙනවා. එයා ඒකේ එතකොට කලලයක් වෙන්න පටන් ගන්නවා. එයා ඒක නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මොකද එයා වාය එළියට තල්ලු කරන්න මේ පරිසරේ කවුරුත් නැහැ. එළියට ගන්න කෙනෙකුත් නැහැ. එතකොට එහෙම වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? මේක නිකන් අපි අර පාට රෙද්දකට අපි කියනවා ක්ලෝරින් නැටයක් දැම්මම එහෙම නැත්නම් ඔය හරි තැනකට ඇසිඩ් බින්දුවක් දැම්මම අර පළුද්දක් හැදෙන්නේ. අන්න ඒ වගේ මේ අපේ මාංශ පේශීන් අතරින් ඇතුල් වෙන මේ සෑම සිදුරක් ගානෙම අන්න ඒ වගේ පළුද්දක් නිර්මාණය වෙනවා. පළුද්දක් නිර්මාණය වෙනකොට අපේ ශරීරයේ තියෙන ප්‍රභා සංශ්ලේෂණය නැති වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය නැති වෙනකොට මොකද වෙන්නේ? මේ හැදිච්ච පළුද්ද අපේ ශරීරය තුල තුවාලයක් හා සමාන පිළලයක්. යන තුවාලයක් හා සමාන පිළලයක්. ඒ කියන්නේ එතකොට අපි කියනවා හැමේ පිළලයක් කියලා. හැමේ පිළලයක් හැදුනට පස්සේ ඒක අපිට හඳුන්වන්න පුළුවන්. හැම මත හැදෙන කුෂ්ඨයක් හා සමානව තමයි අපිට ඒක පහද ගන්න වෙන්නේ. එතකොට හැම මත හැදෙන කුෂ්ඨය මොකද වෙන්නේ? එයා මේ හැමේ එයා සම්පූර්ණ දිලීරයක් වගේ නිර්මාණය වුණාට පස්සේ අපේ මාංශ පේශීන් අතරින් කිසිම දෙයක් එළියට ගමන් කරන්න විදියක් නැහැ. එක්කෝ නහයෙන්, එක්කෝ කටින්, එක්කෝ ඇස් දෙකෙන්, එක්කෝ මල මුත්‍රා වලින් ඇරෙන්න මේ මාංශ පේශීන් අතරින් කෙරෙනා වූ ක්‍රියාවලිය කිසිම ක්‍රියාවලියක් කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? අපේ ශරීරය තුලේ මාර වේදනාවක් දැනෙනවා. ඒතර කුෂ්ඨයක් පිටින් දැම්මට පස්සේ ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මහ පොළොව මතට ඉටිකොලයක් දාලා අපි වැහුවම ඕගොල්ලෝ උදේට බලන්න මේ පින්න කියන වගේ පින්න වගේ දෙයක් ඉටිකොලේ මත
නිර්මාණය වෙනවා. නමුත් ඔයා ඉර පෑවුවට පස්සේ බලන්න මේ ඉටිගොලේ තියච්ච පින්න නැවතත් මහ පොළොවට කඩා හැලෙනවා. එතකොට එහෙම ගමනක් අපිට අත්‍යවශ්‍යයි. එතකොට මෙහෙම වුණාට පස්සේ අපේ ශරීරය ඇතුළේ මොකද වෙන්නේ? මේ අපේ ශරීරයේ තියෙන උෂ්ණත්වය, අපේ ශරීරයේ තියෙන විස බීජ, අපේ ශරීරයේ තියෙන මේ සියලු කොටස් ශරීරය ඇතුළේ හිර වෙනවා. හිර වෙනකොට මොකද්ද වෙන්නේ? මිනිස්සයාට දිගෑරෙන්න බැරි වෙනවා, අතපය උස්සන්න බැරි වෙනවා, ඇවිදින්න බැරි වෙනවා, දෙයක් කරගැනීමේ ශක්තියක් නැති වෙනවා, ශරීරයේ කොටස් ප්‍රාණවත්භාවය අඩු වෙනවා. නමුත් මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැති හේතුව තමයි අපේ මේ සබහාදාමට උප්පත්තිය ලැබනකොට මේ සබහාදාමේ අපේ මේ ඇස් දෙක මනස යායුතු සැතපුම් ගානක් තියෙනවා. එතකොට සැතපුම් ගාන ගිහිල්ලා කවදා හරි දවසක ආපහු ළඟට ආපු දවසක මිසක අපිට මැරෙන්න බෑ. ඉතින් ඒකෙන්ද අපි දැන් මේකට කරන්න අපි දැන් අද වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන ඇති ඕකට මොකද්ද කරන්න ඕන? අපි මේකට බෙහෙත් කරන්න. බෙහෙත් කරනවා කියලා කියන්නේ අපේ අර ප්‍රභාසංශ්ලේෂණය කියන ශරීරයෙන් ස්වභාවිකව පිට වෙන්න ඕන දේ අපි ශරීරය ඇතුළේ යම්කිසි රසායනික දෙයක් ඇතුල් කරලා අන්න පිට කරනවා. නමුත් ඒ පිට කිරීමත් අපිට මහා ලොකු අනතුරක් වෙනවා. මොකද ඊට පස්සේ ඒ ඇතුලෙන් එළියට එන එයා මොකද කරන්නේ? මේ එයා අරගෙන එයා එළියට එන්නේ අර පුංචි සිදුරු අතරේ අර නිකන් ඇසිඩ් බින්දුව වටනවා වගේ හැදිච්ච දේ එළියට තල්ලු කරලා එයා එතන පෝෂණය වෙන්න පටන් ගන්නවා. පෝෂණය වෙන්න පටන් ගත්තට පස්සේ අපිට එතනදී අපේ වකුගඩු අක්මා පෙනහළු හෘද වස්තු ලේ වලට අරවට ගොඩාක් මේක විසදායි වෙනවා. ඒතකොට විසදායි වුණාට පස්සේ අපේ ශරීරයේ ඉරෙන් කෙරෙනවට වඩා දරුණු කාර්යයක් අපිට කරනවා. ඉතින් ඒකින්ද අපි මෙතනදී කෙරෙන්න ඕන මොකද්ද කියන දේ තමයි අපි හඳුනගන්නේ. මොකද අපි පරිසරෙත් එක්ක බැඳිලා අපි පරිසරෙත් එක්ක එකතු වෙලා අපි පරිසරෙත් එක්ක තියෙන ආහාර වලට බැඳිලා පිරිසිදු වතුර බීලා දැන් අපි වතුර බොනවනේ. වතුර බොනකොට අපි වතුර බිව්වට අපිට තිබහක් නිවෙන්නේ නැහැ. මොකද තිබහ නිවෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි මව් කිරි ටිකක් බිව්වම බඩගින්න නිවෙන්න ඕන. බඩගින්න නිවෙනවා කියන්නේ ඒ මව් කිරි යනකොට අම්මා හිතන දේ. එතකොට අම්මට දැනෙන දේ. එතකොට අම්මට මේ සබහාදාමෙන් ලැබෙන දේ. මේ ඔක්කොම එකතු වෙලා තමයි දරුවාගේ කුස තුලට මේ මව් කිරි යන්නේ. එතකොට ඒ දරුවා මව් කිරි බීලා බොන ගමන්ම දරුවාගේ ශරීරයෙන් පිටතට දානවා. දහඩිය මෙන්න අපිට පේන්නේ නැහැ හැමදේම. නොපෙනෙන දෙයක් මීදුමක්සේ මිරිඟුවක්සේ පිටතට දානවා. එතකොට මේ පිටතට දාන දේවල් මේ දරුවාගේ ශරීරයේ තියෙන කියන්නේ දුර්වලතාවයන් මගහැරලා එතකොට මේ දරුවාට ශක්තිමත් භාවයක් දීලා මේ දරුවා කුසගින්න මගහැරලා. එතකොට වතුරෙන් කෙරෙන්නෙත් මෙන්න මේ ටිකයි. අපි වතුර බොනකොට මේ ගස් කොළන් වල තියෙන මහ පොළොවේ තියෙන මේ හැම දෙයක්ම මේ දිය උල්පතකට හේතු වෙනවා. එතකොට අපි මේ වතුර ටික බොනකොට අපේ ශරීරයේ තියෙන වැඩ කරන්නේ නැති දේවල් පිටතට ගමන් කරනවා. එතකොට නටන වතුරකින් අර හුමාලේ පිට වෙන්නක් වෙන අපේ ශරීරයෙන් අපිට නොපෙනී මේ දේවල් පිටතට යනවා. අන්න එතකොට අපේ ශරීරයේ තියෙන අර කාහන්සිය මහන්සිය මේ සියලු දේ මගහැරලා අපි ශක්තිමත් වෙනවා. අන්න එහෙම ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් ඒකෙහින් මේ ඉරුවෙලිය අද ඕගොල්ලන්ට අපිට මහා විශාල කරදරයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද ඉර තමයි අපිට මේ මනුස්ස ලෝකෙට තියෙන එකම වස්තුව. නමුත් මොකද වුනේ? අද ඉරත් ඕගොල්ලන්ට කරදරයක් වුණා. එතකොට ඕගොල්ලෝ කොහෙද ජීවත් වෙන්නේ? ඕගොල්ලෝ කොහොමද මේකේ ජීවත් වෙන්නේ? නෑ. එතකොට ඕගොල්ලෝ බලන්න අම්මා කියන කෙනා දරුවා වර්ධනයට අත්‍යවශ්‍ය වුණ මේ ලස්සන තැනකට එන්නේ මේ ලෝකේ බොහොම ලස්සන නෑ. මව කියන කෙනා මේ ලෝකෙට අත්‍යවශ්‍ය වුණ දරුවෙක් නිර්මාණය වෙනවා. කෘතිම දරුවෙක් නිර්මාණය කරන්න සමාජයේ පුරුදු වුණා. එතකොට දරුවා අම්මා අඳුරන්නේ තැනට ආවා. ඒතර අම්මා පාරට දැම්මා. අම්මා ඕනේ නෑ අපි තනියෙන් ජීවත් වෙනවා කියන මනසට ආවා. එතකොට ඒ වගේ මේ සබහාදාම අපිට අවශ්‍ය නෑ අපිට මේක තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියන මනසට ආවා. මේ සබහාදාම අකීකරු ලෙස විනාශ කෙරුවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද තාත්තයි අම්මයි අපිට මොකද කරන්නේ? අපිට දඩුවම් දෙනවා. තාත්තයි අම්මයි දඩුවම් දෙනවා කියන්නේ ඉර යනු තාත්තා. එතකොට අම්මා යනු පොළව. එතකොට ඉර අපිට අද කොහොමද දඬුවම් දෙන්නේ? මේකෙන් කාටද බේරෙන්න පුළුවන්? කාටද කතා කරලා කියන්න පුළුවන්? කවුරු කියන දේද ඉර අහන්නේ? කවුරු කියන දේ අහන්නේ? එහෙනම් අපි මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා අම්මට ආදරය කරන්න. අම්මා යනු මව්බිම. එහෙනම් මව්බිමට ආදරය කරන්න. මව්බිමට ආදරය කළා මේ මව්බිම රැකගෙන ගහකොළ නිර්මාණය කළ නැති වෙච්ච ඇලදොල මේ ගංගාවල් සියලු දේ නිර්මාණය කළා. අපි මේ පරිසරයේ නිර්මාණය වෙලා තියෙන වැඩ කරන්නේ නැති සියලු දේ මගහරවල අපි ඉස්සෙල්ලාම බෞද්ධ බොදු කියන ආගමට දහමට ලැබි සමාජයක් බිහි වෙන්න. ඒ වෙන විට අපිට සබහාදාමෙන් යම්කිසි පිහිටක් වෙයි. යම්කිසි පාරක් වෙන්නයි.
අන්නේ පාර දිගේ යන්න ඕන. ඇඟේ හයියට මේ සබහාදාම තුල ජීවත් වෙන්න බෑ. ඒකට ඇඟේ හයියට මේ සබහාදාම කිසිවක් කරන්න. රටේ රජුරවන්ට දැනුමක් නැත්තම්, රට පාලනය කරන අනිකුත් දයන්ට දැනුමක් නැත්තම්, අනුන්ගේ විද්‍යාවක් අපි අරගෙන අදාව. මොකද ලංකාව ලෝකේ අමුතුම රටක්. ලෝකේ කේන්ද්‍රස්ථානයක් කිව්වම මම මීට කලින් වීඩියෝ එකේ ගැන පැහැදිලි කරා. එතකොට මේ රටේ ජීවත් වෙන මේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සු, ඒ කියන්නේ සියලු දෙයින්ම ශරීර කොටස් වලින් කියන පෝෂණදායී හැම දෙයකින්ම පළවෙනි තැනින් ඉන්න මිනිස්සු. එතකොට මේ ඉරේ යම්කිසි ගැටලුවක් වුණොත්, මේ පරිසරයේ යම්කිසි ගැටලුවක් වුණොත්, මේ එක දෙයක් අඩු වුණොත් මොකද ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තදින් දැනෙනවා. ඒකයි ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් දේශනා කරලා තියෙන්නේ මේ රටේ තියෙන සියලු දේ රැක ගන්න. මේක හොඳ කේන්ද්‍රස්ථානයක්. මේක මුතු වැටයක්. සමානයි කියලා. මුතු වැට යන්නේ මොකද්ද කියලා මම මීට කලින් වීඩියෝ එක පැහැදිලි කළා. ඉතින් ඒකින්ද මේ පිළිකාව කියන දේ අද නිර්මාණය වුණා. පිළිකාව කියන දේ නිර්මාණය වුණේ කොහොමද? පිළිකාව කියන දේ නිර්මාණය කරන්නේ කොහොමද? කවුරු විසින්ද මේ පිළිකාව නිර්මාණය කරේ? කොහොමද මේ පිළිකාව අපි හොඳ කරගන්නේ කියන තැනට තමයි එන්න වෙන්නේ. ඉතින් ඒකින්ද වෛද්‍ය කොහේ හරි රටකින් මොකක් හරි බෙහෙතක් හදයි. නමුත් පිළිකාව කියන දේ ඕමනේ මේ නිර්මාණය වෙන්නේ. එරුවෙලිය මාංශ පේශීන් අතරට යනවා පුංචි සිදුරු වලින්. නමුත් ගියාට එයාගේ තියෙන නවත රසායනික කොටසක් අරගෙන මගේ ශරීරෙනුත් යම් කිසි දෙයක් එළියට එන්න ඕන. මගේ ශරීරයෙන් එන්න තරම් ශක්තියක් නැහැ. එන්න ශක්තියක් නැති වුණොත් එයා ඒක ඇතුලේ තැම්පත් වෙනවා. එහෙනම් ක්ලෝරින් නැටයන් නිල් පාට රෙද්දකට දාන්න, රතු පාට රෙද්දකට දාන්න, දාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඔයා පුංචි හිතින් හිතා ගන්න මම මේ කියන කතාව මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ ඇත්තේ කියලා. එතකොට ඒ වගේම රතු පාට දෙනකොට ක්ලෝරින් නැටයක් දාන්න. එතකොට ඒ වගේම අර වගේ ලපයක් ඉඳි එනම් වාගේ පුංචි සිදුර ඇතුලේ මේ වගේ දෙයක් වෙයි. ඒකින්ද මේ මහ පොළොවේ මේ හැම ගහක කොලකම මේ දේවල් තියෙනවා. එතකොට මේ පරිසරය රැකෙන්න නම් මොකද්ද අපි කරන්න ඕන? මේ පරිසරය අපි ආරක්ෂා කරන්න ඕන. එතකොට මේ ආරක්ෂා කිරීම තුල තමයි අපිට මේ ලෙඩ වලට බෙහෙත් හොයා ගන්න පුළුවන්. හරි ඒකින්ද ඔයගොල්ලෝ බෙහෙත් විද්දා, බෙහෙත් බිව්වා, බොන්න ශරීරේ තවත් විනාශ වෙනවා මිස ගොඩනැගීමක් වෙන්නේ නැහැ. ඒකින්ද පුංචි ළමයෙකුට දූවිල ටිකක් පෑගෙන දෙන්නේ නැති සමාජයක් බිහි වුණා. එතකොට දූවිල ටිකක් කටට යන්නේ නැති සමාජයක් බිහි වුණා. එතකොට ගහක කොළ ගෙඩියක් කන්න නැති සමාජයක් බිහි වුණා. අනුන්ගේ විද්‍යාවක් අරගෙන ඉහළට ආවා. අද ලංකාවේ අපිට වෙන්න යන්නේ මොකද්ද? අපිට ගොයන් ගහක් පෝෂණදායී විදිහට හදන්න විදියක් නැහැ. ගහක ගෙඩියක් පෝෂණදායී විදිහට කන්න විදියක් නැහැ. සතෙක් නිදහසේ හැදෙන සතෙක් නැහැ. එක මිනිස්සෙක් මේ පැහැදිලි නැති ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඒකින්ද මේක නෙමේ අපි සබත්තු දෙකකට යට වෙලා, ටයි එකකට යට වෙලා, අනුන්ගේ මේ දැනුමකට යට වෙලා අපිට වැඩක් නැහැ. ඉන්දියාවේ රට පාලනය කරන ක්‍රමයට ලංකාවේ රට පාලනය කරන්න බෑ. මොකද ඔළුව පාලනය කරන ක්‍රමයට අත පාලනය කරන්න ගියොත් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. අත පාලනය කරන යන විදියට පපුව පාලනය කරන්න ගියොත් ජීවිතය අහිමි වෙනවා. පපුව පාලනය කරන විදියට අකුල් දෙය පාලනය කරන්න ගියොත් කිසිම දෙයක් නැතුව යනවා. ඉතින් ඒකින්ද ඒ රටවල් වලට ආවේනික වෙච්ච මේ පරිසරය අපිට මෙහෙට අදාළ වෙන්නේ නැහැ. අපිට මේ රටට මේ දේවල් ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ වගේ වැලි තලාවක පිහිටලා තියෙන මේ රටවල් ඉරුවෙලිය පොළොවට වැටිලා පොළොවේ මහමුදෙන් එන මහමුදෙන් හමාගෙන එන ඝනකම වතුරත් එක්ක එන හුළඟ. එතකොට ඒ රස්නය නැවතත් වැලි වලට ඉරුවෙලිය වැටලා නැවතත් ඉහළට ගහන අතරතුරක මිනිස්යාගේ ශරීරය අර හුළඟින් නිවාගෙන යනවා. ඒකින් දෙච්චර අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ රටවල් වලට මේ ප්‍රශ්නේ බලපන්න බෑ. මොකද ලංකාව යනු මේ ඒ වගේ රටක් නෙමෙයි. අපේ කඳු මුදුන් වලින් වට වෙච්ච ඉරුවෙලිය කෙලින්ම පතිත වෙන මේ පුංචි දූපත. එතකොට මේ දූපතට වෙන්න තියෙන දඬුවම් සියලු දේ ලැබිලා තමයි අනිත් රටවල් වලට බලපෑම් එන්නේ. ඉතින් ඒකින්ද ඕගොල්ලෝ මේ රටේ මේ නොදන්න දැනුමක් පස්සේ ඕගොල්ලෝ යන්න එපා. ඒකින්ද මේ අපේ රට පාලනය කරන රජ්ජුරුවන්ට පවා මේ වීඩියෝ පෙන්වන්න. ඉතින් ඒකින්ද පිළිකාවක් හැදෙනවා. එතකොට පිළිකාව ඇත්ත. පිළිකාව හැදෙන්නේ මෙහෙම. එතකොට මම මේව හොයාගන්නේ කොහෙන්ද? මට මේ සබහාදාමේ ගොඩක් ලොකු බැඳීමක් තියෙනවා. බුදුදහම ඇත්ත, ක්‍රිස්තියානි ආගම ඇත්ත, මුස්ලිම් ආගම ඇත්ත. මේ බොරු නෙමෙයි. එතකොට මමත් මේ බුදු නියම බෞද්ධයෙක්. මට සබහාදාමත් එක්ක මම බැඳිලා තියෙනවා. මෙන්න මේ බැඳීම අවශ්‍යයි රජ කෙනෙකුට. එතකොට මේ රජ්ජුරුවන්ට මේව දැනුම තිබ්බනම් මේ කාලේ වෙනකොට ඉර මේ තත්ත්වයට එනවා. එහෙනම් මේ තත්ත්වයට එන හින්දා අපි මේ පරිසරය රැක ගන්න ඕන. නැත්තම් මේ විදිහේ පිළිකාවක් හැදෙනවයි කියන එක කියන්න බෑයිද? අන්නේ දැනුම ඕන. ඒකින්ද මට මෙතනින් යාට
ඉස්සරහා වෙන මේ රටේ වෙන දේවල් පැහැදිලි කරගෙන යන්න පුළුවන්. මේ දැනුම අවශ්‍යයි. ඒක තමයි රජෙක් කියන්නේ. රට පාලනය කරනවා කියන්නේ ඒකයි. ඉතින් ඒකින්ද එහෙම දැනුමක් නැතුව මේ රට පාලනය කරන්න බෑ. අද වෙනවා උනාට පස්සේ අපි හෙට මේකට උත්තර හොයලා වැඩන්න. කන්දක් නාය යන්නේ කොහොමද? මේ අපේ මේ මෙන්න මේ ක්‍රමයට තමයි. ඔයගොල්ලෝ බලන්න අපේ ශරීරයේ මේ පුරුකක් අතර අද වෙනකොට කාට්ලේජ් නිර්මාණය වෙන්නේ නැහැ. කාට්ලේජ් නිර්මාණය වෙන්නේ නැහැ කියන්නේ ඒතකොට කටු අතර දුරස්ථභාවයක් ඇති වෙනවා. කටු අතර දුරස්ථභාවයක් ඇති වෙනකොට මොකද්ද වෙන්නේ? මිනිහාට ඇවිද ගන්න බැරි වෙනවා. මිනිහා ක්‍රමානුකූලව පහත් වෙනවා. කෙලින් ඉන්න මිනිහා ක්‍රමානුකූලව පහත් වෙනවා. මොකද කටු අතර කටු ලඟවීමක් වෙනවා. එතකොට ඒ වගේ මේ මහ පොළොව ඇතුලේ මේ කාට්ලේජ් වගේ ඝනකම ශ්‍රාවයක් තියෙනවා. වැලි ඇටයක් අතර ගල් ඇටයක් අතර මේ පස් අතරේ. එතකොට ඒවා මේ මහ පොළොවේ මේ වගේ වෙනකොට මේ වගේ මුඩු වෙනකොට ඒ දේවල් නැති වෙනවා. එතකොට විශාල ගල් අතර විශාල දෝනාවල් හැදෙනවා. ගමන් කරපු ජල උල්පත් අද නැතුව ගිහිල්ලා තියෙනවා. එතකොට සමහර විටකදී ලොකු ජල පහරවල් ගමන් ගත්තු දෝනාවල් අද හිඳිලා ගිහිල්ලා ඇති. එතකොට වතුර නැති වුණොත් ඒක ලොකු දෝනාවක් වෙනවා. ඔයයි මා හිටගෙන ඉන්නේ. ඔයයි මා ගේ හදාගෙන ඉන්න සමහරට කන්න මේ ලොකු දෝනාවක් යට වෙන්න පුළුවන්. ඒක දකින්න ඕන. ඒකින්ද මේ ලංකාව හදන්න මේ ලෝකේ හදන්න මෙතනින් බෑ. එතනින් තෙල් අරගෙන අපි මෙතනින් පුච්චනවා. මේ ගන්න තෙල් වලට කවුද අඩුව පුරවන්නේ? කොහොමද ඕගොල්ලෝ අඩුව පුරවන්නේ? තවසකට තෙල් ලීටර 1000ක් පිච්චුවොත් ලෝකේ පුරා. එතකොට ඒ තෙල් ලීටර 1000 හැදෙන්න කොයි වගේ කාලයක් යයිද? ඉතින් ඒකින්ද මෙහෙම නෙමෙයි. මේක නෙමෙයි දැනුම. ඩොනල්ඩ් ට්‍රම්ප් ගහ ගන්නවා තෙල් වලට. අනිත් රටවල් ගහ ගන්නවා තෙල් වලට. වේ කණුවේ ඉඳගෙන කණුව කකා හැදෙනවා වගේ මේ සමාජය හැදෙන්න යන්න එපා. ලොකු අනතුරකට ඔයගොල්ලෝ යන බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ ඒක. ඒ වගේ ධර්මයක් උඩ මේ පිළිකාව ඇත්ත කතාව. පිළිකාවෙන් ගැලවෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. බෙහෙත් කළා මේ පිළිකාව වලින් ගැලවෙන්න බෑ. කොරෝනා බෙහෙත් විද්දා. අද වෙනකොට මොකද්ද தත්තේ? බිඳින්න එපා කවුරුත්. ගන්න එපා මේකට බෙහෙත්. බෙහෙත් ගත්තොත් ඔයගොල්ලන් ජීවිතේ අන්තාසරණයි පොඩි දරුවන්ගේ ජීවිත ඉවරයි. කොරෝනා බෙහෙත් ආවා. මං කිව්වා මං එතකොට දැනුමක් ඇතුව ඉඳියා. මං කිව්වා විඳින්න එපා කවුරු. විද්ද බෙහෙත්. අද දොස්තර අහන ඔයා මොකටද බෙහෙත් විද්දේ කියලා. එතකොට මොකද්ද වෙන්නේ? මරණයට බය විද. මරණය කායවත් වෙනස් කරන්න බෑ මම විද්දේ නෑ. එතකොට මේකට බෙහෙත් හදලා කියලා කියනවා. දැන් පිළිකාවක් හදනවා මාංශ පේශීන් අතර පිළිකාවක් කියලා කියනවා. එතකොට මේ බෙහෙත් දීුවම ඕගොල්ලෝ කොරෝනා බෙහෙත් දීුවට වඩා ක්‍රමානුකූලව මිනිසා කඩා වැටෙනවා මිස ක්‍රමානුකූලව මිනිසා නැගිටීමක් නැහැ. නැගිටිනවා නම් නැගිටින්න තියෙන වාඩි වෙච්ච තැන ඉඳන් ක්‍රමානුකූලව ශරීරය හයි කරමින් නැගිටිනවා මිස ක්‍රමානුකූලව ශරීරය වට්ටමින් තව කෙනෙකුගේ උපයෝගීතාවයක් ඇතුව පිහිටක් ඇතුව නැගිටින්න එපා. මොකද එයා අතාරින හැම විටකම ඔබ කඩා වැටෙනවා. ඒකින්ද මේක විශේෂයෙන්ම මේ රටේ රජුරුවන්ට මේ අපේ ලංකාව පාලනය කරන හැම කෙනා අතරටම යන විදිහට ෂෙයා කරන්න. හැම ලෙඩක් ගැනම මම පැහැදිලි කරන්න. ඒකින්ද මම මේ දෙන වීඩියෝ බොහොම අර්ථවත් බොහොම ගුණවත් මේවා බලන කවුරුත් හැම කෙනා අතරම ෂෙයා කරලා උදව් කරන්න. එච්චරයි මගේ එකම ඉල්ලීම.